අපි ගිය සතියේ කතා කරපු කොටස් වලින් තව ඉතුරු කොටස තමයි මේ SOP to SSOP පරිවර්තනය. ගුණිතයන්ගේ එකතුවක් sum of product ගුණිතයන්ගේ එකතුව ස්ටෑන්ඩඩ් sum of product විදිහට නැත්නම් සම්මත ගුණිතයන්ගේ එකතුව බවට පරිවර්තනය. ඇයි අපි ගුණිතයන්ගේ එකතුවක් සම්මත ගුණිතයන්ගේ එකතුව බවට පරිවර්තනය කරගන්න ඕන? මේ ටික ලියා ගන්න කියලා කොයි 18 පළවෙනි එක තමයි එකම ශ්‍රිතයට එකම ප්‍රකාශනය ලබා දීම. කියන්නේ මොකක් හරි ශ්‍රිතයක් අපි ගත්තොත් ඒකට යුනික් වෙච්ච ප්‍රකාශනය ලැබෙන්න ඕනේ. දෙවෙනි එක K-map භාවිතය. නැත්නම් කානෝසිතියම් පාවිච්චි කරන්න. කානෝසිතියම් වලට අපිට වැදගත් වෙනවා මේ SSOP ප්‍රකාශනයක් හෝ SPOS ප්‍රකාශනයක් අපි හදාගෙන තමයි K-map එකට යන්න වෙන්නේ. එතකොට ඔයා K-map වලට යන්න කලින් මෙන්න මේ කොටස පුළුවන් වෙලා ඉන්න ඕනේ. තාර්කික පරිපථ නිර්මාණය. තාර්කික පරිපථ නිර්මාණය කියලා කියන්නේ අපි දැන් ඩිජිටල් ලොජික් සර්කිට්ස් අපි ඩිජිටල් සර්කිට් හදනකොට අපිට SSOP බවට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ POS සමග සංසන්දනය කරන්න. සත්‍යතාවක සාධන්න වැදගත් වෙනවා. මේ ටික ලියා ගන්න. කොහොමද එතකොට SOP එකක් SSOP බවට පත් කරන්නේ? ඉස්සල්ලාම මගරණ විචල්ලයක් තියෙනවා හොයා ගන්නවා. අපි දැන් අපි AB කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒකේ C නැහැ. එතකොට විචල්්‍ය තුනක් ඇතුළත් වෙන්න ඕනේ. එක විචල්්‍යයක් මග ඇරලා. ඒතොර පියවර අංක 1 තමයි මග ඇරිච්ච විචල්්‍ය හොයාගන්න එක. ප්‍රකාශනය වරක් ඒ ප්‍රකාශනයේ මග ඇරිච්ච විචල්්‍ය ප්‍රතිලෝමය ගන්නවා. අපි x කියලා ගත්තොත් මග ඇරිච්ච විචල්්‍ය x0 කියලා ගන්නවා. දැන් ඔයාලට කලින් කතා කරා බූලියන් නීති කොටස බූලියන් නීති වල ප්‍රතිලෝමීය න්‍යායට අනුව මේ x දැන් මොකක් හරි විචල්්‍යයක් අරගෙන ඒකේ ප්‍රතිලෝමය අරගෙන ඕක කරොත් ලැබෙන්නේ එකම තමයි. කියන්නේ ප්‍රකාශනයේ වරක් එක කියන එකෙන් ලැබෙන්නේ ප්‍රකාශනය. කියන්නේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපි XO X0 කියන එක n කරත් ප්‍රකාශනයත් එක්ක ලැබෙන්නේ ඒ ප්‍රකාශනෙම තමයි. ඒක නිසා අපිට පුළුවනි AB කියලා පදයක් තියෙනවා C නැතිනම් අපි පරිවර්තනය කරනවා AB වරහන ඇතුලේ ඉන්න ඕන ප්‍රතිලෝමය COC not කියන එක. ඊට පස්සේ ඒක සමානනවා විභජන නීතිය දැම්මට පස්සේ ABCO ABC not කියන එක. අපි යනවා ඔයාලගේ සටහනේ පිටු අංකය අපි ගත්තොතින් මෙන්න මේ කොටසට පිටු අංකය අපේ තියෙන්නේ 18 බලන්න මෙතන කොටස කොහොමද මේ තියෙන්නේ කියලා. හරි. ඔයාලට ප්‍රකාශනයක් දීලා තියෙන පුතා මෙතන මේ මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. හරි. ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශනයේ තියෙනවා Q කියලා එකක් තියෙනවා. ඊට පස්සේ A not and B O එකක් තියෙනවා. AB not C O එකක් තියෙනවා. AB not C ඊට පස්සේ අවසාන පදේ දෙනවා A not and C කියන එක. දැන් බලන්න ওই ප්‍රකාශන අපි ගත්තොත් ඒ ප්‍රකාශනයේ පළවෙනි AB එක ප්‍රකාශනයේ විචල්්‍ය තුනක් තියෙනවා. සම්පූර්ණ ප්‍රකාශන විචල්්‍ය තුනක් තියෙනවා. මොනවද A B C කියලා. හොඳ A කියන මුල් පදයේ C කියන එක මිසින්. මේ C කියලා එකක් නැහැ. එතන C ගෑවිලා නැහැ. දැන් සම්මත විදිහට ගත්තොත් මින් ටර්ම් ලිව්වොත් අපි ABC විචල්්‍ය තුනම එන්න ඕනේ. ඒතකොට මේකේ විචල්්‍ය නැහැ. C කියන විචල්්‍ය නැහැ. මැද එක හරිය දෙවෙනි එක ගැටලුවක් නැහැ. තුන්වෙනි එක අපි ගත්තොත් යාගේ B මිසින්. එහෙමනම් පියවර දෙකකට අපි යනවා. පළවෙනි පියවර තමයි මිසින් විචල්්‍ය හඳුනා ගන්නවා. දැන් අපි ලියලා තියෙනවා බලන සටහනේ අපි මුල් පදේ වෙනසක් තියෙනවනේ A and B කියලා තියෙන එක not වෙන්න ඕනේ A not and B කියන එක හදාගන්න සටහනේ අපි ඉදා පන්තිතෝ වෙනස් කරා A not B වරක් කියන්නේ and කරොත් එකත් එක්ක ඒ ප්‍රකාශනෙම තමයි ලැබෙන්නේ. ඒක අපි කිව්වා සර්වසාම න්‍යාය. හරි සර්වසාම න්‍යාය අපි කතා කරා. එතකොට අයිඩම්පටන් ලෝ එකට මේ තියෙන්නේ සටහන අයිඩම්පටන් ලෝ සටහන වල දීලා තියෙන්නේ මේ ඒ වරක් ඒ මොකක් හරි
identity law කියන එක තදේ භාවනයේ idempotent කියව identity law සර්වසාමාන්‍යය identity law කියන්නේ එයා වරක් x dot එක x and එක කිව්වොත් ලැබෙන්නේ xම තමයි. හරි ඊට පස්සේ අපි ගියෝතින් මේ ප්‍රකාශන අපි සුළු කර කර හිටිය එකට දැන් අපි මොකද කරන්නේ? එක කියන එක වෙනුවට වාට ලියන්න පුළුවන් C කියන විචල්්‍යය පාවිච්චි කරලා C not කියලා. ඔය දීලා තියෙන එක තමයි. එතකොට ඔයා ගත්තොත් දැන්ට තියෙන පදය A not B අපි වරක් ප්‍රතිලෝමය ගන්නවා C වල. ඒකේ ලැබෙනෙත් එකම තමයි. එතකොට අපි ඊළඟ පියවර මොකද්ද කරන්නේ? එක සුළු කරනවා. A not B C එනවා අනිත් එක O එකක් A not B C not කියලා එනවා. දැන් එතකොට AB කියන පදේ C තිබුණ නැති එකට අපි C ගැලපුවාට පස්සේ අපිට පද දෙකක් ලැබිලා තියෙනවා. ඊළඟ පදේ මොකද්ද? ඊළඟ මිසින් පදේ තමයි A and C කියන එක නා. A and C එකේ උඩ පදේ not කියන එක අයින් කරන අවසානයේදී not කියන එක A not C කියන එක අයින් කරගන්න. ඒක not කරන්න ඕනේ නැහැ. එතකොට A.1.C කිව්වොත් ලැබෙන්නේ ACම තමයි. එක කියන වෙනුවට අපි ලියනවා මොකක් පාවිච්චි කරද? මිසින් විචල්්‍යය. නැත්නම් මගහැරිච්ච විචල්්‍යය පාවිච්චි කරලා එක හරි ගස්ස වෙනවා. එතකොට එනවා මෙතෙන් මැදට BOB not කියලා. ඒක තමයි අපි පියවර එක මිසින් විචල්්‍යය අඳුර ගන්නවා. ඊට පස්සේ ප්‍රතිලෝම ලියනවා සුළු කරනවා. සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා ABC කියලා එකක් එනවා AB not C කියලා එනවා. දැන් ඔයාලට පේනවද Q කියලා පදයක් දීලා තියෙන මෙන්න මෙතන මේ Q කියන පදේ මේ A not B වෙනුවට ලියනවා අපි සුළු කරගත පද දෙකම A not BC A not BC not කියලා ලියනවා. මැද පදේ ලියනවා A B not C කියලා. ඒක වෙනසක් අපි කරේ නැහැ. ඒක මිසින් විචල්යක් නැති නිසා මගරිච විචල්යක් නැහැ. මගරිච විචල්යක් නැති නිසා ඒක හැම පදෙට ලියන්න පුළුවනි. ඊළඟට A not C එකේ අපි හදාගත්ත පදයක් තියෙනවා ABC AB not C කියලා. දැන් එතකොට පද පහක් තියෙනවා. බලන්න ඔය පද පහේ දිගේ පහළට ගාන පිළට යනකොට එකම එක ඩුප්ලිකේට් අවස්ථා තියෙනවද කියලා. අනුපිටපත් වෙච්ච අවස්ථාවක් නේ. එයා එයත් එක්කම අපිට සුළු කරලා ලැබෙන්නේ ඒකම තමයි. මොකද්ද අපේ නීතිය? තදේභාව නීතිය. idempotent law. ඒක නිසා අපි මොකද කරන්නේ? අර එකම පද නැවත නැවත ඉදිච්ච ඩුප්ලිකේට්ස් ඒව අනුපිටපත් ටික ඉවත් කරනවා. අවසාන සම්මත විදියට ලැබෙනවා ප්‍රධාන සම්පූර්ණ ප්‍රකාශනයේ පද හතරක්. මේ ලියලා තියෙන highlight කරගන්න. සම්මත සම්මත SSOP නැත්නම් SSOP ප්‍රකාශනය තමයි මේ පහලෙන් දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපි අභ්‍යාස කීපයකට යමු සටහනත් එක්ක. පළවෙනි එක. FA, B F ශ්‍රිතයක් තියෙනවා A සහ B විචාල දෙකක් පාවිච්චි කරලා අපි දීලා දෙන SOP ප්‍රකාශනයක් AOB කියලා. A වල B නෑ B වල A නෑ. එහෙනම් පියවර අංක 1 තමයි ඔයා හොයාගන්න ඕනේ නොමැති විචාල නැත්නම් මගරිත විචාලය. ප්‍රකාශන A වල B නොමැත, ප්‍රකාශන B වල A නොමැත. අලියා ගන්න සටහනේ මේක. මම ඉස්සරහට කරගෙන යනවා සටහන් ටික. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා සටහන හදාගන්න. පියවර දෙක මොකද්ද? ප්‍රතිලෝමය ගන්නවා. දැන් මිසින් විචල්්‍ය ප්‍රතිලෝමය ගන්නවා. BO B not කියලා ගන්නවා. ඊට පස්සේ අනිත් ඊළඟ පදය B තියෙනවා AO A not කියලා ගන්නවා. ඊට පස්සේ ඒක සුළු කරොත් ABO AB not ABO A not B කියලා එනවා. දැන් පියවර දෙක. පියවර තුන මොකද්ද? පියවර තුන තමයි අර ඔක්කොම ප්‍රකාශන එකට කරලා අනුපිටපත් ඉවත් කරන එක. පියවර තුනක් යනවා. පියවර තුනක් ලියා ගන්න. මම පියවර දෙක ලියුවා. සටහන් ලියාගත්තා. ඊට පස්සේ වීඩියෝ එක පෝස්ට් කරා. සටහන් ලියලා ඊළඟ කොටසට ගියා. පියවර තුන ලියාගත්තා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? AB කියලා දෙපාරක් ලියලා තියෙනවා. තදේභාවී නීතියට අනුව අපි ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක ඉවත් කරනවා. AB කියන පදේ ඉවත් කරනවා. එතකොට EB එකක් තියාගත්තම හරි. එතකොට අපිට අවසානයේ F සමානයි AB or AB not or A not B කියලා ප්‍රකාශනයක් ලැබෙනවා. මේ අපේ උදාහරණ 1. එතකොට මේක තමයි පුතා මේ සම්පූර්ණ අපි ගත්තොත් සත්‍යතාව කොට වල අදාළව SOP ප්‍රකාශනය එක වෙන අවස්ථාවට ඉතුරු ටික බිඳුව POS එක එතකොට මින් ටර්ම් ටික මේ අපි ලියලා තියෙනවා. මේකට ලියා ගන්න ගැටලුවක් නැහැ. සටහනට ලියා ගන්න. උදාහරණය 2.
දෙන උදාහරණ. අපි උදාහරණ පහක් ලියනවා. ABC කියලා තියෙනවා. AOBC කියලා තියෙන. එතකොට පියවර එක නොමැති විචල්ය නැත්නම් මිසින් විචල් අඳුර ගන්නවා. පියවර එක. A වල BC දෙකම නැහැ. BC වල A විතරක් නැහැ. පියවර දෙකට ගියා. සටහන් ලියා ගන්න ඕනේ. මම මේකේ ස්ක්‍රීන් එක යවනවා. එතකොට හරි ගස්ස ගන්න සටහන ඊළඟ වීඩියෝ කොටසට යන්න කලින්. හරි. ඉස්සල්ලා අපි මගරිච්ච B විචල්ය එකතු කරන ඊට. BO B නොට් කරගන්නවා. AB O AB නොට් කියලා එනවා. දැන් එතන C නැහැ. A ලැබිච්ච ප්‍රකාශනේ C නැහැ. ආපහු CO C නොට් කරනවා. ඊට පස්සේ අපිට ප්‍රකාශනයක් ලැබිලා තියෙනවා. පද හතරක ප්‍රකාශන ලැබිලා තියෙනවා. BC වල A නැහැ. ඒකට ප්‍රතිලෝමය ගැලපුවට පස්සේ ABC AB A not BC ලැබිලා තියෙනවා. පියවර තුන මොකද්ද? අපි ඔක්කොම ප්‍රකාශන ටික ලියලා පද ටික ලියලා අනු පිටපත් ඩුප්ලිකේට් ඉවත් කරනවා. ඒතර ඔයාලට පේනවා ඇති මේකේ අනු පිටපත් වෙච්ච අවස්ථා ටික ගත්තොතින් ABC කියලා දෙපාරක් ඉදලා තියෙනවා. අපි ඒ ABC කයින් කරනවා. ඊපස් අපිට උඩ තිබිච්ච ප්‍රකාශන 6න් ප්‍රකාශන 5ක් ලැබෙනවා. මේ තියෙන්නේ ඒ ටික තමයි. මින් ටර්ම් ටික. ඒ කියන්නේ SOP එක වෙන අවස්ථා ටික මේක. සටහන් ලියා ගන්න. අපි යනවා තුන්වෙනි උදාහරණයට. විචල්්‍ය තුනක් තියෙනවා. විචල්්‍ය තුනක් තියෙනවා. A B C කියලා පද තුනකුත් තියෙනවා. A B වල C නැහැ. B not C එකේ A නැහැ. අවසාන පදේ B නැහැ. මේ තියෙන එක තමයි. පියවර අංක 1 නොමැති විචල්්‍ය හඳුනා ගැනීම. පදේ AB වල C නැහැ. පදේ B not C වල A නැහැ. පදේ AC වල B නැහැ. ඊට පස්සේ අපි යනවා ඊළඟට පියවර දෙකට අන්න අපි දිගු කිරීම එක්ස්ටෙන්ඩ් කරගන්නවා. එක්ස්ටෙන්ඩ් කරගන්නකොට අපිට එනවා මේකේ COC not සුළු කරොත් ABC AB not AB not C එක එනවා. ඊට පස්සේ ඊළඟ එකේ A නැහැ. A B not C A not B not C C කියලා එනවා. තුන්වෙනි පදේ B නැහැ. A B C not A B not C not කියලා එනවා. හරිද? අපි උදාහරණ 4ට යනවා. සටහන් ලියා ගන්න ඕනේ ඔය කට්ටිය. හරි. උදාහරණ 3 අපි තව කොටසක් තුරුණා. ඒක තමයි අපි කරන්න ඕනේ. මේකේ එතකොට අනු පිටපත් ටික අයින් කරනවා. A B C not එක දෙකවරක් වෙලා තියෙනවා. අපි ඒක අයින් කරලා පස්සේ අපිට අවසානයේ A B C not A B not C ඊට පස්සේ A not B not C A B not C not ඇවිල්ලා තියෙනවා. එතකොට A B C not කියලා දෙපාරක් තියෙනවා. මෙන්න මෙතන තුන්වෙනියට තියෙන පදය සහ ඊට පස්සේ sorry මෙන්න මේ පද දෙක දෙවෙනි පදයයි හතරවෙනි එකයි A B C not එක විලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනියට A B C not කියලා දෙපාරක් විලා තියෙනවා. අන්න එයා අයින් කරනවා. අවසාන අපි ලැබෙන ප්‍රකාශනය තමයි F සමානයි කියලා මේ සමස්ත ප්‍රකාශනය ලැබෙනවා. අපි මේ උදාහරණ තුන්වෙනි එක සාකච්ඡා කරේ. සටහන් ලියා ගන්න ඕනේ මේකත් එක්ක. මේක තමයි අපිට ලැබෙන සත්‍යතා වගුව. එතකොට ඔයා සත්‍යතා වගුවේ එක ලැබෙන අවස්ථා ටික තමයි තියෙන SOP කියන එක අවස්ථාවන. සාමාන්‍ය අවස්ථාව එක වෙන අවස්ථාව SOP කියලා කියන්නේ. උදාහරණයක් 4. දැන් මෙතන පද 4ක් පද දෙක විචල් 4ක් තියෙනවා. අවස්ථා 16ක් තියෙන්න ඕනේ. AB වල CD නැහැ. CD වල AB නැහැ. එහෙනම් කලින් වගේ මේක ලියාගත්තා සටහනේ පියවර එක කියලා හරි ගස්සගත්තා. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. උදාහරණය 4 පියවර 2. මොකද කරන්නේ? ඉස්සල්ලාම C ගලපනවා. එතකොට ඒ ලැබිච්ච පදයට පුතාලා ආපහු D ගලපනවා. D or D not කියන එක. එතකොට ඔයාලට පද 4ක් ලැබෙනවා. ABCD ABCD not ABC not D ABC not D not කියලා. එතකොට AB පදය තිබිච්ච එකේ දැන් විචල්්‍ය 4ම ගලපලා තියෙන්නේ. ඊළඟට CD එකෙත් A සහ B විචල්්‍ය දෙකම නැහැ. ඉස්සල්ලා අපි A ගලපලා තියෙනවා. ඒකෙන් ලැබෙනවා ACD A not CD කියලා. ඒකට අපි නැවත B ගලපනවා. B මිසින්නේ අපිට. B මගහැරලානේ තියෙන. B විචල්්‍ය නැහැ ඒකේ. ඒක නිසා අපි ඒකත් ගලපුවොත් ABCD A not B CD A not
BCD A not B not CD කියලා ලැබෙනවා. අවසාන පියවර මොකද්ද? ප්‍රකාශන ඔක්කොම ටික ලියලා අපි අවසන් කරන්න ඕනේ අණු පිටපත් වෙන ඩුප්ලිකේට් එක කපලා දාලා ෆයිනල් එකක් ලියා ගන්නවා. මේක තමයි අවසාන එක. එතකොට ABCD කියලා ඩුප්ලිකේට්ලා තියෙනවා. මෙතන මේකෙත් තියෙනවා. මෙතනත් තියෙනවා. ඒක අයින් කරනවා. ABCD එක සෙලක්ට් කරනවා. ABCD not ABC not D ABC not D not ඊට පස්සේ AB not CD A not B CD A not B not CD කියලා. ඔන්න අන්න පිටපත් අයින් කරලා අවසානයේ ප්‍රකාශන ලියනවා. අපි පස්වෙනි උදාහරණයක් ලියාගමු. මේ උදාහරණ පහම සටහනේ තියෙන්න ඕනේ මම බලනවා. ඊට පස්සේ ඔන්න අවසාන ප්‍රකාශනයේ මෙන්න මේක අපි ලියන්න පුළුවන් සිග්මා m මින් ටර්ම් එක අපි කතා කරා. අපි මේ ටික කතා කරලා තිබුණේ අවසාන සත්‍ය තවගේ මෙහෙම කියන්නත් පුළුවන්. උදාහරණ අංක 5 උදාහරණ 5ක් සාකච්ඡා කරන මෙතෙන්දී මගරිච විචල්‍ය හොයා ගන්නවා පියවර අංක 1 AB වල C නැහැ BC වල A නැහැ A වල BC දෙකම නැහැ. පියවර 2 සටහන් ලියා ගන්න. පියවර 2ට ගියා. AB වලට C ගැලපුවා BC වලට A ගැලපුවා. එතකොට A not B C එනවා. ඊට පස්සේ A not B C not එක එනවා. ඊට පස්සේ BC වලට ගැලපුවාට පස්සේ A B C not එකයි A not B C not එක ලැබිලා තියෙනවා. ඒකේ තුන්වෙනි පියවර මතක ඇති ඔක්කොම පද ටික ගලපලා මේක තව මිසින් එකක් තියෙනවා A වලනේ. A වලට B සහ C දෙකම ගලපනවා. ඉස්සලා B ගලපනවා A B B not A B not එකයි ඊට පස්සේ ඒකටම ආපහු C ගලපනවා. A B C O C not A not B sorry එතන තියෙන A not B O C O C not එක ගලපුවට පස්සේ A B C A B C not A not B C ඊට පස්සේ A not B C not කියලා ලැබිලා තියෙනවා. හරි අවසාන පදය. එතකොට අණු පිටපත් අයින් කරා. එතකොට අණු පිටපත් පද දෙකක් තියෙනවා. A not B C not කියලා දෙපාරක් වෙලා තියෙනවා. A not B C not කියලා. මෙන්න මෙතන මෙයා ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් මෙයා ලැබිලා තියෙනවා. එයා අයින් කරනවා. A B C not කියලා මෙතනත් ඇවිල්ලා තියෙනවා. මෙතනත් ඇවිල්ලා තියෙනවා. අන්න ඩුප්ලිකේට් ටික අයින් කරාට පස්සේ ඔයාට සම්පූර්ණ ප්‍රකාශනයක් මෙන්න මෙහෙම ලැබෙනවා. ඊට පස්සේ සතතවක මෙහෙම ලියා ගන්න පුළුවන් ඔයාට ABC විචල්‍ය තුනත් එක අවස්ථාවක වන අවස්ථාව එකක ලියා ගන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි පියවර ටික. පියවර 1 විචල්‍ය කීයක්ද කියලා හොයාගන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි අකුරු ගානත් එක්ක විචල්‍ය හොයාගන්න හොඳට මතක තියාගන්න. බූලියානු ප්‍රකාශනයක කැපිටල් අකුරු දෙන ඉංග්‍රීසි අකුරු ගාන තමයි විචල්‍ය ගාන කියන ආදාන ප්‍රමාණය. පියවර අංක 1 අපි කතා කරා සෑම් පදයකම මගරණු විචල්‍ය අඳුර ගන්නවා. ඊට පස්සේ මගරණු විචල්‍ය පදනම් කරන පදයක් විතර ලියාගත්තා. ඒක ප්‍රතිලෝමය ලෙස ගුණ කරන්න. ඊට පස්සේ ඒක සුළු කරනවා. ගුණ කිරීමක් කරලා පස්සේ ඩුප්ලිකේට් අයින් කරා. ඊට පස්සේ සම්පූර්ණ අපි සිග්මා m කියලා දාලා සම්පූර්ණ බූලියන් ප්‍රකාශන ලියන්න පුළුවන්. මේක තමයි සාරාංශය. එතකොට විචල්‍ය කීයද? ඊට පස්සේ මිසින් ටික අඳුර ගන්නවා. මගරිච විචල්‍ය ටික අඳුර ගන්නවා. XO X not කියලා හරි ගුණ කරනවා මේ මගරිච විචල්‍ය. ඊට පස්සේ ගුණ කරලා ලැබෙනවා එක්ස්පෑන්ඩ් කරලා දිගු කිරීමක් කරන අපි විභේදන නීතිය ඇප්ලයි කරනවා. ඊට පස්සේ අපි අණු පිටපත් ඒවා අයින් කරා. අපි ඊට පස්සේ සත්‍ය තවගල හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට ලියන්න පුළුවන් මින් ටර්ම් එක පාවිච්චි කරලා ප්‍රකාශනයකද සිග්මා m කියලා දාලා කොයි ටිකද එක වෙලා තියෙන්නේ කියලා. හරි. ඕකේ අපි දැන් අද කතා කරපු කොටසේ සමහර උදාහරණ අපි දෙවෙනි එක තුන්වෙනි එක හතර පහ අපි සාකච්ඡා කරන්නේ නැහැ ඉදා පන්තියේදී. ඒ ටිකත් ලියාගෙන ඉන්න මේ සතියේ POS SPOS බවට පරිවර්තනය කොටස K-map කොටස සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. මේ සටහන් ටික සම්පූර්ණ කරන් ඉන්න අනිවාර්යයෙන්ම ගැටලු තියෙනවා නම් පන්තියේ නැවත සාකච්ඡා කරමු අපි.